ඔයාගේ ඉලක්කගත පාරිභෝගිකයා ගැන හරියටම දන්නවද? මොකක්ද මේ ඉලක්කගත පාරිභෝගිකය ගැන හරියටම දන්නවද කියලා අහන ප්‍රශ්නේ? හරියටම දන්නවද කියලා අහන්නේ එයා විනෝදාංශ විදියට මොනවද කරන්නේ? එයා උදේ නැගිට්ටහම ඩේලි මොනවද කරන්නේ? එයා කැමති පාට මොනවද? එයා බලන්න කැමති ෆිල්ම්ස් මොනවද? එයා ආසම කායක මොකක්ද? එයා යන්න කැමතිම තැන් මොනවද? මෙන්න මේ වගේ එයාගේ රුචි අරුචිකම් ඔක්කොම දන්නවා කියන එක තමයි ඔයාගේ කස්ටමර් ගැන දන්නවා කියලා කියන්නේ. ඉතින් ඔබත් ඔබේ භාණ්ඩය ඉලක්කගත කරන පාරිභෝගික කණ්ඩායමේ එක් පාරිභෝගිකයෙක් තෝරගෙන අයිඩියල් කස්ටමර් කෙනෙක් හදාගන්න. මේකට අපි කියනවා කන්සියුමර් පර්සෝනා එකක් හදනවා කියලා. මෙන්න මේ කන්සියුමර් පර්සෝනා එක හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක ගන්න කැමතිම ඔයාගේ භාණ්ඩය ඉලක්කගත කරන පාරිභෝගිකයාගේ රුචි අරුචිකම් සහිත කන්සියුමර් පර්සෝනා එකක්. එයා ගැන හරිම ඩීටේල් විස්තරයක් ඔබ හදාගන්න. ඒක ඔබට ගොඩක් වැදගත් වෙයි බ්‍රෑන්ඩ් එක ගැන ඉදිරි තීරණ ගන්න.